ඔයාගේ ගෙදරත් මේ වගේ රයිස් කුකර් එකකින්ද කෑම හදන්නේ? ඕකෙන් කෑම හදන ගමන් ටික ටික ඇඟට වස එකතු වෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? බලන්න ඒ රයිස් කුකර් එකේ ඉනර් පොට් එකේ කොච්චර ඩැමේජ් වෙලාද? ඇතුලේ කෝටින් එක හීරිලා ඩැමේජ් වෙලා පොතු පොතු ගැලවි ගැලවිත් යනව නේද? හැබැයි ගොඩක් කට්ටිය මේක නේ කමක් නෑ කියලා යූස් කරනවා. හැබැයි ඇත්තටම කට්ටිය දන්නේ නෑ මේ වැඩෙන් කොච්චර ඩේන්ජරස් දෙයක් වෙන්න පුළුවන්ද කියන එක. දැන් මේ වගේ ඩැමේජස් වලින් ඔය රිලීස් වෙන චූටි චූටි කෑලි අපේ ඇඟ ඇතුළට ගියොත් මොකද්ද වෙන්නේ? ස්පෙෂලි හයි හීට් එකේ යූස් කරන්නේ ලෝ ක්වොලිටි මැටීරියල් එකක් නම් harmful chemicals පවා වෙන්න පුළුවන්. ඒක දවසින් දෙකෙන් ලෙඩ වෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි long term ඔයා අනිවාර්යෙන් ලෙඩෙක් බවට පත් කරනවා. ඒ නිසා ඔයාගේ ඉනර් පොට් එකක් ඩැමේජ් වෙලා නම් රිපෙයාර් කරගන්න. රිප්ලේස් කරගන්න. වොරන්ටි පීරියඩ් එක ඇතුලේ නම්. නැත්නම් අලුතෙන් එකක් ගන්න. PL කීපයක් සේව් කරන්න ගිහින් මොකටද ලයිෆ් එකම රිස්ක් එකේ දාගන්න. මේ වගේ ඩේන්ජරස් දේවල් යූස් කරන යාළුවෙක් ඉන්නවා නම් හොරෙන්ම මේ වීඩියෝ එකට ටැග් කරලා ෂෙයා පාරකුත් දාන්න. follow for more. ජය